තෙරුවන් සරණයි පුතේ. ඔබ කොහේ ඉඳන්ද ආවේ පුතේ? මීපේ ඉඳන් ආවේ. නම මොකද්ද පුතේ? අජිත් වසන්ත. පුතේ කොච්චර කල් වෙනවද උඹේ ලෙඩේ සරුවාංගේ? අවුරුදු 4ක් විතර වෙනවා. උඹ පුතේ ලංකාවේ ගියේ නැති තැනක් නැහැ කිව්වා. නේද? අනුරාධපුරේ ගියා. ඉංග්‍රීසි බෙහෙත් කළා. සිංහල බෙහෙත් කළා. නමුත් පුතේ උඹට සුවයක් ලැබුණාද? ඇත්ත කියපන්. සුවයක් ලැබුණේ නැහැ. නමුත් මෙතෙන්ට ඇවිල්ලා කොච්චර වෙලාවක් යන්නේ නැද්ද? විනාඩි 3-4ක් යනකොට පුතේ මොකද වුනේ මේ සර්වාංගෙ තිබිච්ච ලෙඩ ටික? උසාරයක් ලැබුණා මෙතන මට වෙලාවක් ලොකු සුවයක් තියෙනවා. හිතුවේ නෑ නේද ඇත්තටම පුතේ මම කිව්වේ ඒකයි. උඹ අතෙන්ට වෙලා කල්පනා කළේ මගේ ලෙඩේ සුව වෙයිද නිකන් අපරාධයක් වෙයිද මෙතෙන්ට ආපු එකක් කියලා. මොකද උඹ ගිහිල්ලා තියෙනවා ලංකාවේ හැමතැනම ගියා. හොඳයි කියන තැන් හැමතැනම ගියානේ. ඔව්. නමුත් මට මෙතනත් පොඩ්ඩක් මේ විශ්වාසයක් තුන්නේ නැහැ ඇත්තටම. දැන් තමයි ලොකු විශ්වාසයක් තියෙන්නේ මේ වැඩේ ඉන්නවට පස්සේ ලොකු සුවයක් තියෙනවා. තවන්ට මේකයි පුතේ මම ඒකයි කියන්නේ. ඕනම කෙනෙක්ට පුතේ ඇවිල්ලා ඉවර වෙලා මෙතෙන්ට එනකන් ඇවිල්ලා ඉවර වෙලා පුතේ අතන ඉන්නකනොත් විශ්වාසයක් නැති වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්ට ඇවිල්ලා ඉඳගෙන පුතේ විනාඩි 2ක් යනකොට ඕනම කෙනෙක්ට විශ්වාසයක් මොකද වෙන්නේ? ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. විශ්වාසයක් ඇති වෙනවා පුතේ. උඹ දැන් කොච්චර කාලෙද දුක් විඳිනව පුතේ කිසිම තැනකින් සහනයක් නැහැ. උඹ විඳෝපු එක නේ කලේ මෙච්චර කාලයක්. විඳෝපු එක කලේ. උඹට විඳින්න ලැබුණාට පස්සේ උඹට ඇත්තටම කොච්චර සතුටක් ලැබෙනවද? සතුටක් තියනවද? සතුටක් තියෙනවා මම හිතුවා. ලොකු සතුටක්. ඒක තමයි පුතේ. සමහරු පුතේ මෙහෙමයි. තේරුණාද? ඇත්තටම පුතේ උඹ වගේ දුක් විඳින ඕන තරම් මිනිස්සු ඉන්නවා. මං කිව්වේ පිනක් තියෙන්න ඕන මෙතෙන්ට එන්න කියලා පුතේ. තේරුණාද? පිනක් නැතුව එන්න බෑ. ඉතින් උඹ වගේ දුක් විඳින මිනිස්සුන්ට මොකද්ද කියන්න තියෙන්නේ පුතේ? මේ විශ්ව සත්‍ය නෑ කියලා බොරුයි කියලා කියන මිනිස්සු ඉන්නෝනේ පුතේ. කොට්ටාසියක් ඉන්නෝනේ. හෙළවේද කමට පුතේ ගරහණෙන් ඉන්නවා. තේරුණාද? මේ විශ්ව සත්‍ය පුතේ මේ සබාදහම විශ්වයත් එක්ක සෙල්ලම් කරන්න එපා කියන්නේ ඒකයි පුතේ. මේ ලංකාවම දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ විශ්වයත් එක්ක පුතේ මේ සබාදහමත් එක්ක සෙල්ලම් කරපු හන්ද තමයි මේ ඵල දෙන්නේ පුතේ. ඒක හන්ද මිනිස්සුන්ට කියන්න තියෙන්නේ පුතේ මොකද්ද? විශ්වාසයක් ඉන්නේ කියලා මට මෙතන විශ්වාසයක් තුන්නේ නැහැ ආවට පස්සේ ලොකු විශ්වාසයක් ඇති වෙලා මේ විදිහට බැරුව තිබ්බේ. ඔබ කිව්වනේ ලොකු සුවයක් තිබ්බනේ. දැන් මං ඒකයි කිව්වේ පුතේ. තේරුණාද? ඕනම කෙනෙක් විශ්වාසයක් නැතුව එන්න පුළුවන් පුතේ. ඕනම කෙනෙක්ට මඩ ගහන්න පුළුවන් පුතේ. එන්නේ නැතුව. තේරුණාද? මේ වීඩියෝ එකක් බලලා ඉවර වෙලා මඩ ගහන්න පුළුවන්. නමුත් උඹට ඒ වගේ මිනිස්සුන්ට කියන්න තියෙන්නේ මොකද්ද පුතේ? ඒ වගේ මිනිස්සුන්ට කියන්නේ මේ බොරු මඩ ප්‍රචාර වලට රැවටෙන්නේ නැතුව මේ වගේ තැනකට ඇවිල්ලා බලන්න කියලා. තමන්ම ඇවිල්ලා බලන්න තමන්ගේ ඇස් දෙකම බලා ගන්න කියලා. බලා ගන්න පුළුවන්. තේරුණාද? අහිංසක දුප්පත් පුතේ උඹ වගේ නෙවෙයි උඹට වැඩි අසරණ මිනිස්සු ඉන්නවා. අද කාලේ කොන්ද නවා ගන්න බැරුව කකුල් දෙක නවා ගන්න බැරුව අත් දෙක උස්ස ගන්න බැරුව පුතේ නැවෙන්න බැරුව බඩේ අමාරු හැදිලා තේරුණාද? අන්න ඒ කියන්නේ පුතේ සර්වාංගේ ලෙඩහන්ද ජීවිතේ කලකිරිච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා පුතේ. තේරුණාද? ඒ මිනිස්සුන්ට බය නැතුව පුතේ සැකයක් නැතුව එන්න පුළුවන් නේ පුතේ. දැන් උඹට ගිහිල්ලා තව එකෙක්ට එන්න කියන්න පුළුවන් නේ පුතේ. බය නැතුව කියන්න පුළුවන් නේ පුතේ. ඒකයි මෙතෙන්ට එන්නත් පුතේ පිනක් කරන්න ඕන. මං කිව්වනේ පිනක් තියෙන්න ඕන එන්න පුතේ. කොච්චර දැගලුවත් පුතේ එන්න බෑ කර්මයක් තියෙනවා. ඒක තමයි ඇත්ත. තේරුණාද? හරි පුතේ. තෙරුවන් සරණයි පුතේ දීර්ඝායුෂ වේවා.